ගෞරවනීය සහෝදර සහෝදරවරුනි වැඩිහිටියනි කුඩා දරුවනි ඔබ සියලු දෙනාටම ඉස්ලාමීය සුබ පැතුම අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. අද යාපත් සිතුවිලි වල අපි කල්පනා කරලා බලමු අපේ අසල්වැසි සම්බන්ධතාව. ඇත්ත වශයෙන්ම අපි අසල්වැසියෝ කියලා කියන එක අපිට ඇත්ත වශයෙන්ම අල්ලාහ් තාලා ලබා දීලා තියෙන තා වැදගත් ජන කොටසක්. අපි ජීවත් වන පරිසරයේ අපිට ආරක්ෂාව සඳහා සිටින තවත් පිරිසක් තමයි මේ අසල්වැසියෝ. ඉස්ලාම මේ සම්බන්ධයෙන් ලබා දෙන උපදෙස් මොනවද කියන එක අපි බලමු. කෙටියෙන් බලමු. දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් ඇත්ත වශයෙන්ම වැදගත් මාතෘකාවක්. මම ඒ ප්‍රවේශයේ ගන්න මෙන්න මෙහෙම. දවසක් අබූදර් රලියල්ලාහු අන්හු තුමාණන්ට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙහෙම කියනවා. අබූදර් ඔබ ගෙදර හොදි පිළියෙල කරනවා නම් වතුර ටිකක් වැඩිපුර දාන්න. එකතු කරන්න. එයානවා ඇයි යා රසූලුල්ලාහ්? ඇයි නබිතුමනි? ඒ හොදි ටිකෙන් යම් ප්‍රමාණයක් අසල්වැසියෙක්ට ලබා දෙන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි පිළියෙල කරන යම්කිසි ආහාරයක් අසල්වැසියන්ටත් ලබා දෙන්න කියලා නබිතුමා කිව්වේ අවුරුදු 1447කට කලින් අරාබියාවේ. තනි කරම කාන්තාර පොළවක් එකාට එක මිරිමරා ගන්න, එකාට එක වෛර බදින, ඥාති සම්බන්ධකම් සහ අසල්වැසි සම්බන්ධකම් නැති ඒ පරිසරයක් තුල නබිතුමා අසල්වැසි සම්බන්ධකම් ගැන කියන්නේ කියපු ඒ අදහස, ඒ නබි වදන ලෝකේ විනාශ වෙන තුරු වැදගත් නෙවෙයිද කියලා කල්පනා කරලා බලන්න. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා තමන් ළඟට පහළ වෙලා අසල්වැසියන් සම්බන්ධයෙන් නිරතුරුවම ලබා දෙන උපදෙස් අනුව නබිතුමා කල්පනා කළා. නබිතුමා මේක කියනවා කොයි වගේද? ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා මං ළඟට ඇවිල්ලා අසල්වැසියන් සම්බන්ධයෙන් මට උපදෙස් දෙන විදියට මම කල්පනා කරා මගේ දේපල, يعني අපේ දේපල අයිතිය කොටසක් අසල්වැසියන්ට හිමි වේදෝ කියලා කල්පනා කරන තරමට අසල්වැසි සම්බන්ධතාව පිළිබඳව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා උපදෙස් දීලා තියෙනවා. එතකොට අපේ අසල්වැසියා කියලා ගත්තම ඔවුන්ට අපි ගරු කළ යුතු පිරිස් වලින් එක කොටසක්, එක පිරිසක්. එහෙමනම් අපි අසල්වැසියන් සමග ජීවත් වෙනවා. අපි උදකලා පරිසරයක ජීවත් වෙන්නේ නැහැ. තනිය කවුරුත් නැති පරිසරයක ජීවත් අපි අතර පැත්තෙම ඉන්න අසල්වැසියන්ට ගරු කිරීම පිළිබඳව අල්ලාහ් තාලා කුර්ආනයේ කොහොමද කියන්නේ? අල්ලාහ් තාලා සහ අවසාන දිනයේ විශ්වාස කරන උදවිය තම අසල්වැසියන්ට ගරු කරති. ඒතර අල්ලාහ් තාලාගේ විශ්වාසය පිළිබඳව අවසාන දිනය පිළිබඳව ඒ දෙක සම්බන්ධ කරලා යා කරලා අසල්වැසි සම්බන්ධකම් ගැනත් කියනවා. අවසාන දිනේදී ඒක ප්‍රශ්න කරන ලබන මාතෘකාවකට බාටපත් වෙනවා. අසල්වැසියෝ කියන්නේ අපේ ආරක්ෂාව යටතේ සිටිය යුතු කට්ටියක්. අපි නබිතුමාගේ උපදේශ අනුව, අවවාද අනුව කෙනෙක් තවත් කෙනෙකුට කරන යම්කිසි වරදකට දෙන දඬුවමට වඩා දෙගුණයක් වැඩි දඬුවමක් අසල්වැසියෙකුට යම්කිසි හානියක් කළොත් අපි ලබා දෙනවා. දෙගුණයක දඬුවමකට මුහුණ දෙන්න දෙනවා. මොකද හේතුව අසල්වැසියා කියලා කියන්නේ අපෙන් ආරක්ෂා විය යුතු කට්ටියක්. අසල්වැසියෝ කියලා ගත්තම සමහර අසල්වැසියෝ ඉන්නවා අපිට මුස්ලිම් අසල්වැසියෝ. මුස්ලිම් සහ ඥාති අසල්වැසියෝ. ඒ වගේම තවත් පාර්ශ්වයක් කියනවා මුස්ලිම් නොවන අසල්වැසියෝ. එතකොට මුස්ලිම් නොවන අසල්වැසියෝ, මුස්ලිම් අසල්වැසියෝ සහ අපේ ඥාති නෑදෑයෝ වෙන අසල්වැසියෝ. මේ තුන් පාර්ශ්වය වෙනුවෙන්ම අපෙන් කළ යුතු යුතුයකම් සහ වගකීම් අපි නිසි ලෙස අවබෝධ කරගෙන ඔවුන්ට කරදරයක්, බාධාවක්, හිංසාවක් නොවන විදියට අපේ එදිනෙදා ජන ජීවිතය සකස් කර ගැනීම සෑම මුස්ලිම් කෙනෙක් සතු යුතුයකමක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා අසල්වැසියෝ කියන එක මම නැවත කියන්න හේතුව අපේ වචනයෙන්, අපේ ක්‍රියාවෙන්, අපේ සිතුවිලි වලින් හානියටපත් නොවිය යුතු සහ අපේ ආරක්ෂාව ලැබිය යුතු තවත් වැදගත් පිරිසක් තමයි මේ අසල්වැසියෝ. ඒ නිසා ඉස්ලාම් අසල්වැසියෝ සම්බන්ධයෙන් අපිට ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිගෙන අවසාන දිනේදී අපිට විරුද්ධව අපේ අසල්වැසියෝ කතා නොකර අපිට පක්ෂග්‍රාහීව
අල්ලාහ් තාලා ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන අසල්වැසියෝ ඇටියට ඒ වගේ අපි ජීවිතයක් ගත කරමු කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.